साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदम् धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता सुविशुद्ध शीलेषु सिन्धूपमस्स समाधि धम्मेषु पठवी समस्स अनंत ज्ञानेषु गगनोपमस्स नमामि शिरसा सिरिगौतमस्स पिरिसिदु सिलकंद समुद्र सेमा निशाल समाधिय मिहिकत सेमा अनंत ज्ञानय अहासक सेमा सिरिपा अभियस पिनिपा वेवा मोहंधकारेषु सूर्योपमस्स संसार सोतेषु सेतुपमस्स दोषपवाहेषु मेघोपमस्स नमामि शिरसा धम्मामतस्स मोहांदुर सिंदलन लाहिरो सेमा ससर दियंब मेद पहुरक सेमा කෙලෙස් කිලුටු හල පැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජුභූත මග්ගේසු යානාගතස්ස कुशलेषु धम्मेषु घेत्तुपमस्स नमामि शिरसा सुगतो रसस्स पिलिवेत सरुवेई सुवंदक सेमा दम रस दनवाई मिहिरक सेमा पिन गंग गलना निम्नय सेमा महासंगरुवनट पिनिपा वेवा साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स अनोम नामं निपुनत दस्सिं पඤ්ඤා ददं කාමාලයේ අසත්තං තං පස්සත සම්බ විදුං සුමේධං අරියේ පතේ කමමානං මහේසින්ති. පින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා, උතුම් දහමින් හදවත සුවපත් වේවා කියලා මේ පින්බර උදෑසන කාලයෙහි මා ආශිර්වාද කරනවා. පින්වතුනි, ජීවිතයේ සුබම සුබ මොහොතක් මේ උදා වුණේ. ඇයි මේ මොහොත සුබ මොහොතක් වෙන්නේ? ලෝකෙ මිනිස්සු ජීවිතයේ සුබ මොහොතක් ලෙස සලකන්නේ වාසනාවන්ත දේවල් සිද්ධ වෙනකොට. තමන් කැමති දේවල් සිද්ධ වෙන මොහොත,
තමන්ගේ හිත සතුටු වන දේවල් සිද්ධ වන මොහොත, අකමැති දේවල් සිද්ධ නොවන මොහොත, මේවා මංගල මුහුර්තයන්, සුබ මොහොතක් ලෙස සලකනවා. අපි හිතමුකෝ තනතුරු තාන්නමාන ලැබෙන මොහොත, ලැබෙන කාලය වාසනාවන්ත කාලයක් කියලායි ලෝකෙ මිනිස්සු හිතන්නේ. ඒ වගේම දරුවෝ ලැබෙන කාලේ, අඹ දරුවන් උපදින කාලේ වාසනාවන්ත කාලයන්. ඒ වගේම විදේශ ගමනක් යන ලැබෙනවා නම් හිතනවා වාසනාවන්ත කාලයක්. ඒ වගේම රැකියාවෙන් තනතුරෙන් උසස් වෙනවා නම් වාසනාවන්ත කාලයක්. ඒ වගේම කීර්තිනාමය පැතිරලා යනවා නම් වාසනාවන්ත කාලයක්. පටන් ගත්ත ව්‍යාපාරයේ දියුණු වෙනවා නම් වාසනාවන්ත කාලයක්. එහෙමයි ලෝකෙ මිනිස්සු වාසනාව තෝරගන්නේ. එතනත් යම් වාසනාවක් තියෙනවා. ඒක හැබෑව. එහි වාසනාවක් නෑ කියලා කියන්නේ නෑ. හැබැයි මේ වාසනාව බොහොම ස්වල්ප වාසනාවක්. ඒ වාසනාව මේ අවුරුදු කිහිපයකට නැත්තම් දින කිහිපයකට පමණක් වළංගු වන වාසනාවක්. බුද්ධිමත් කෙනෙක් වාසනාව හොයද්දී එපමණකින් නතර විය යුතු නෑ. මෙලොවටත් වාසනාව හොයා ගන්නට ඕන, වාසනාව පාදා ගන්නට ඕන. ඒ වාසනාව මතුවෙන විදිහට වැඩ කරන්න ඕන. හැබැයි මරණින් මත්තටත් ඒ වාසනාව එබඳු ආකාරයෙන් නෙමෙයි, ඊට වඩා 100,000 ගුණයකින් බලවත් ලෙස අරන් යන්න පුළුවන් නම් ඒ උදෙසාත් සූදානම් වෙන්නට ඕන. මා ඔබෙන් අහන්නේ, කවුරු හරි කෙනෙක් මේ ජීවිතය ගැන විතරයි නම් හිතන්නේ, එයා සැබෑම ප්‍රඥාවන්තයෙක්ද? මේ ජීවිතය අවුරුදු 20ක් 30කට, සමහර විට 40ක් 50කට, උපරිමයෙන් අවුරුදු 100ක් හිතමු. මේ අවුරුදු 100 ගැන විතරක් නම් හිතන්නේ, එතනින් එහා කල්ප ගානක අනාගතය ගැන හිතන්නේ නැත්නම් එයාට ප්‍රඥාවන්තයෙක් කියලා කියන්න පුළුවන්ද? එයාට ප්‍රඥාවන්තයෙක් කියලා කියන්න බෑ. කෙනෙක් ඉන්නවා මේ ලෝකේ. එයා මේ ජීවිතයේ දේවල් ගැන එච්චර හිතන්නේ නැහැ. හැබැයි මරණින් මත්තේ ජීවිතය ගැන හිතලා හොඳට සිල් ආරක්ෂා කරනවා. හැබැයි එයාට සිල් බිඳගත්තොත් ලක්ෂ ගණනින් මුදල් හොයන්නට පුළුවන්. හැබැයි එයා සිල් බිඳගෙන මුදල් හොයන්නේ නැහැ. ඇයි හොයන්නේ නැත්තේ? එයා ප්‍රඥාවෙන් අනාගත සසර ගැන දකිනවා. මෙලොවින් පරලොවට මම යන කෙනෙක්, මම මැරෙන කෙනෙක්. මේ ඉහළ පහළ යන හුස්ම රැල්ල ඕනම මොහොතක නතර වෙන්න පුළුවන්. තරාතිරමකින් තොරව මරණය නියම වේලාවට ජීවිතයට එනවා. තත්පරයක්වත් ප්‍රමාද නොකර ඔබ ළඟට එන එකම දේ තමයි මරණය. අනිත් හැමදේම ප්‍රමාද වෙන්න පුළුවන්. කෑම වේල ප්‍රමාද වෙන්න පුළුවන්. අනිත් බලාපොරොත්තු වෙන දේ ප්‍රමාද වෙන්න පුළුවන්. පුද්ගලයෝ ප්‍රමාද වෙන්න පුළුවන්. හැමදේම ප්‍රමාද වෙන්න පුළුවන්. ඇතැම් විට ඉරහඳ පායන්නත් ප්‍රමාද වෙන්න පුළුවන්. ඇයි මම එහෙම කියන්නේ? මේ පායන ඉරහඳ අභිඥාලාභීන්ට පුළුවන් මොහොතකට නතර කරන්න. ඒකයි මම එහෙම කිව්වේ. හැබැයි මරණය නම් තත්පරයකින්වත් මොනම සමතෙකටවත් මොනම జగතකටවත් නතර කරන්න බෑ. ඉපදෙන මොහොතේ ඔබේ මරණය කවද්ද, කොයි වෙලාවෙද, කොතනද කියලා මනාව ලියවිලා තියෙනවා. කොහෙද ලියවිලා තියෙන්නේ? සනාතන ලෝධහම තුල. ආන්නේ ලියවෙච්ච මරණය තත්පරයක් ප්‍රමාද කරන්න පුළුවන් ධනවතෙක් ඉන්නවද ලෝකේ? කවුරුවත් නැහැ. එහෙනම් බුද්ධිමත් නම් ඔබ මේ කියන කාරණේවත් වැටහෙනවා නම් හිතන්නට, මැරෙන දිරන මම, ජීවිතයේ ඇසිල්ලකින් අහිමි වීමට නියමිත මම, තව වැඩි කාලයක් ජීවත් නොවන මම, ජීවිතයට වටිනාම දෙයක් ලං කර ගන්න ඕන. ඒ වටිනාම දේ මෙලොවට විතරක් සීමා වෙන්න බෑ. පරලොව යන දාටත් මහ මෙරක් වගේ දැවැන්ත හයියක් වෙන්නට ඕන. පින්වතුනි, මැරෙන වෙලාවේ මේ හිත විවිධ අරමුණු වල එල්ලෙනවා. ඒ එල්ලෙන අරමුණු බොහෝ සෙයින් මේ ජීවිතේ වැඩිපුරම හිතපු දේවල්. අපි හිතමුකෝ යම් පුද්ගලයෙක් ගැන වැඩිපුරම කල්පනා කරලා තියෙනවා. රාගයෙන් හරි, ද්වේෂයෙන් හරි, ආසාවෙන් හරි, වෛරයෙන් හරි. මේ කල්පනා කරපු පුද්ගලයා ගැන එයාට මතක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි මැරෙන වෙලාවේ. මතක් වුණොත් ඔබ හිතන්නේ කොහේයි කියලාද? මතක් වුණොත් එයා නිදාගෙන නැගිට්ටා වගේ එක්ක තිරිසන් ලෝකේ, නැත්තම් പ്രേත ලෝකේ, නැත්තම් නිරේ. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මේක හරි කතාවක් නේ කියලා. හරි කතාවක් තමයි. ඒක තමයි සනාතන ලෝධාම කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යමෙකුගේ හිතට රාගය ඇතිවන, ද්වේෂය ඇතිවන, පාපය ඇතිවන, අසංවරය ඇතිවන, සිත ගිනි ගන්නා අරමුණක් මැරෙන වෙලාවේ සිහි වුණොත් එයා හොඳ තැනක යන්නේ නැහැ. ඔබ කැමති වුණත්, ඔබ අකමැති වුණත් ඒක තමයි සත්‍යය. ඒ වගේම කෙනෙක් මරණාසන්න මොහොතේ කරපු පිනක් සිහි වෙනවා. අහපු බණ කතාවක් සිහි වෙනවා. දෝතින් කරපු මල් පූජාවක් සිහි වෙනවා. ජීවිතේ ලස්සනට ගත වුණා මගේ. එහෙම හිතන්න පුළුවන් නම් කෙනෙකුට, මම පව්කම් කරේ නෑ, වැරදි කළේ නෑ, අසත්පුරුෂ වැඩ කළේ නෑ, හොරමැරකම් කරේ නෑ, ලැබෙන දෙයකින් දැහැමින් සෙමෙන් මම මේ ලෝකේ ජීවත් වුණා. මට අසාධාරණයෙන් ඕන තරම් හම්බ කරන්න තිබුණා. හැබැයි මම හම්බ කරේ නෑ. අන්න එහෙම හිතන්න පුළුවන් නම් කෙනෙකුට මැරෙන වෙලාවේ ඔබ හිතන්නේ යා මරණින් මත්තේ කොහේ යයි කියලාද? මහා පාරක
ڇප්ප වෙලා මැරුණත්, කුණු කානුවක වැටිලා මැරුණත්, පර්වතයකින් පල්ලට වැටිලා මැරුණත් එයා නිදාගෙන නැගිට්ටා වගේ දෙවලෝ උපදිනවා. එහෙම චරිතාපදාන දහස් ගණන් තියෙනවා මේ මහ පොළවේ. ඔබ අහලා තියෙනම ඇති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දවසක් දා රජගහ නුවරට වඩිනවා. රජගහ නුවරට වඩිනකොට එක්තරා සැඩොල් කුලයේ, අපි කියන්නේ රොඩි කුලයේ කියලා, අන්නේ කුලයේ ඉපදිච්ච අසරණ මැහැල්ලා ඊටාම දුකයි. කන්න නැහැ, අඳින්න දෙයක් නැහැ, කෙට්ටු වෙලා නහරවැල් එල්ලිලා, අර තරුණ කාලේ පස්සෙන් ආපු කවුරුවත් නැහැ. ඔක්කොම නැහැ. එයා අසරණ වෙලා අන්තිමට තනියම දෙපා තබ ඇවිදින්නත් බෑ. සැර යටියක ආධාරයෙන් තමයි ඇවිදින්නේ. ඉතින් මේ මැහැල්ල රජගහ නුවර එක්තරා පාරක් දිගේ වෙවුල එනවා. කුදු ගැහිලා, කෙස්සි දිලා, හැම රැලි වැටිලා, රෙදි කඩමාල්ලක් ඇඳගෙන, කබලකුත් අතේ අරගෙන එන්නේ. ඇයි කබලක් අරන් එන්නේ? මොනවා හරි කන්න දෙයක් හොයාගන්න. එහෙනම් එයා යාචකයෙක්, යාචක අම්ම කෙනෙක්. බුදුරජාණන් වහන්සේත් පිණ්ඩපාතේ වඩිනවා පාත්‍රය අරගෙන. බුදුරජාණන් වහන්සේ රාජ කුලයේ ඉපදිලා රජ සම්පත් අතහැර දාලා තපෝවනයට වැඩම කරලා සත්‍ය අවබෝධ කරලා දෙවි මිනිසුන්ගේ වන්දනා බුහුමන් ලැබෙමින් ගෙන් ගෙට පිණ්ඩපාතේ වඩිනවා. හරිම අසිරිමත්. බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. දුගී මගී යාචකයන්ට සමසේ සැලකුවා. ඒ වගේම සුනීත සෝපාක වගේ අසරණයන්ටත් කරුණාවෙන් පිහිට වුණා. පටාචාරා, අංගුලිමාල වගේ අයටත් සම කරුණාවෙන් පිහිට වුණා. බිම්බිසාර, කොසල් වගේ මහ රජවරුන්ගේ රජමැදුරු වලටත් අනුකම්පාවෙන් පිණ්ඩපාතේ වැඩියා. ඔය කොයි කවුරු ගැනත් සමසිතකින් බලපු එකම ශාස්ත්‍රෝන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පමණයි. මේ මගේ ජාතිය, මේ මගේ කුලය, මේ මගේ ගම, මේ මගේ රට කියලා තමන්ගේ ජාතියට විතරක් නෙමෙයි සැලකුවේ. පිට රාජ්‍යයන්ටත් වැඩම කළා. ලංකාධරණී තලයටත් ඒ බුදුරජාණන් වහන්සේ වැඩියා. ඒ වගේම දිව්‍ය ලෝකෙටත් බ්‍රහ්ම ලෝකෙටත් වැඩම කළා. ධර්මය අවබෝධ කරන්නට පින ඇති යම් කිසි කෙනෙක් වේ නම් ලෝකේ ඒ හැම තැනකටම භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. උතුරු කුරු දිවයිනට, පූර්වයේ දේහයට, අපරග යානයට, මේ හැම තැනකටම වැඩම කළා. වැඩම කරලා කරුණාවෙන් අමා ධර්මයේ දේශනා කළා. ඒකට කියන්නේ බුදු කරුණාව කියලා. ඒ වගේම එක්කෙනෙක් නමුත් ධර්මයේ ශ්‍රවණය කරනවා නම් බොහොම ගෞරවයෙන් එයා වෙනුවෙන් රැ එළි වෙනකන් ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම දහස් ගණනක් ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒ අයත් වෙනුවෙන් කරුණාවෙන් ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම දහස් ගණනක් පිරිස හිටියත් ඒ කවුරුවත් ධර්මයේ හරි හැටි ශ්‍රවණය කරන්නේ නැත්නම්, අවබෝධය පිණිස සිහිය කල්පනාව යොදන්නේ නැත්නම් එතන ධර්ම දේශනා කරන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ. එනිසා හිස් වචන එකක්වත් ඒ සිරිමුව මඩලින් කතා කළේ නැහැ. එනිසාම ඒ සිරිමුව මඩල විවර කරනකොටම සුදෝසුදු බුදුරැස් ධාරාවක් හාත්පසට පැතිරිලා යනවා. ඒ සුදෝසුදු බුදුරැස් ධාරාව දකින දෙවිවරු බ්‍රහ්මයෝ සාදුකාර දෙනවා. මිනිස් ලෝකෙ මිනිස්සු ගැන කියන්න දෙයක් නැහැ. එහෙම සාදුකාර දීලා ඒ භාග්‍යවතුන් වහන්සේ සිරිමුව මඩලින් එකම වචනයක් ප්‍රකාශ කරනකොට බ්‍රහ්මයාගේ හඬ පරයා, ඒ හඬ චිත්තාකර්ෂණීයයි. හදවතට දැනෙනවා. බින්දු ගම්බීර නින්නාදී විස්සට්ඨ මංජු විඤ්ඤයෝ, මේ ಗುಣ තියෙනවා ඒ හඬේ. ඒ හඬ නින්නාද දිදී ඇහෙනවා. ඒ වගේ මේ හඬ බොහොම ගම්භීරයි. විසිරිලා නැහැ. සෙම සොටු පලිබෝධයක් නැහැ. කනට මිහිරි ඒ හඬ ඇහුනට පස්සේ මේ ලෝකේ වෙන කාගේවත් කටහඬ දැනෙන්නේ නැහැ යාට. ඒ තරම් ලස්සන කටහඬක් බුදුරජාණන් වහන්සේ තිබුණේ. රූපය ගැන කිව්වොතින් මහා පුරුෂ ලක්ෂණ වලින් මේ රූපය බබලනවා. සිරිපතුල් රන්වන් පාටයි. ශ්‍රී ශරීරයේ සිරස්තලයෙන් අහස් කුසට සීර්ෂ ප්‍රභා මණ්ඩලයක් බිහිදිලා යනවා. ඒ වගේම මේ ශ්‍රී ශරීරයේ බුදුරජාණන් වහන්සේගේ රන්වන් පාට ශරීරයෙන් හාත්පසට නීල පීතෝ ලෝහිතෝදාත මාංජෂ්ඨ ප්‍රභාස්වර රැස් මඩුළු විහිදිලා යනවා. ඒ වගේම සමහර දවසක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් පිටවෙච්ච රශ්මි ධාරා ඉරේ ආලෝකයේ පරයා, සඳේ ආලෝකයේ පරයා, දෙවියන්ගේ ආලෝකයේ පරයා, බ්‍රහ්මයන්ගේ ආලෝකයේ පරයා පිටසක් වලට පවා පැතිරලා යනවා. ඒ තරමින්ම ශ්‍රේෂ්ඨයි, ඒ තරමින්ම ආශ්චර්යයි, ඒ තරමින්ම අద్භූතයි ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය. නලල් තලයේ මැද තියෙනවා ඌර්ණ රෝම ධාතුන් වහන්සේ. සුදෝ සුදු පාටයි, හරියට රත්තරන් තැටියක රිදී බුබුලක් වගේ. රත්තරන් තැටියක රිදී බුබුලක් වගේ මේ ඌර්ණ රෝම ධාතුව දකිනකොට ඈතින් හරියට මහා රජවරයෙක් නලල් පටයකින් බැඳ වගේ ඈතට දිස් වෙනවා. ඒ ඌර්ණ රෝමයෙන් සුදෝ සුදු රැස් ධාරාවක් විහිදෙනවා. ඉතින් මේ විදිහට හරීම ලස්සනයි ඒ රූපය. දෙවියෝ පවා බ්‍රහ්මයෝ පවා වැළන කැඩී එනවා. මේ ලෝකේ ලස්සනම රූපයක් තිබුණ, ලස්සනම කටහඬක් තිබුණ, ලස්සනම දේහ විලාසයක් තිබුණ
උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ උතුමන් වහන්සේ ඒ හැම දෙයක් ගැනම බොහෝම මධ්‍යස්ථ සිතකින් යුක්තව ආඩම්බරයට පත්වෙන්නේ නැතිව ලෝකයේ සත්වයන් වෙත අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය සමසේ ලබා දුන්නා. ඔබ මා වගේ අල්පේ ශාක්‍ය, එහෙම ලොකු ආනුභාවයක් නැති අප වගේ අය මොනතරම්නම් නිහතමානී වෙන්න ඕනිද? රජ කුලයේ උපන් උතුමන් වහන්සේ දුගියාගේ පැල්පතට පිණ්ඩපාත වැඩම කළා. දවසක් වඩිනකොට එක්තරා බ්‍රාහ්මණයෙක් කෑම පිගානෙන් බෙදාගත්ත බත්පතෙන් භාගයක් අනුභව කරලා. තව භාගය ඉතුරු වෙලා තියෙන්නේ. වළං වල කිසිම කෑමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ බෙදන්න දෙයක් නැහැ. ඉතින් මේ බමුණ කියනවා අනේ ස්වාමීනි දෙන්න දෙයක් නැහැ. මම දැන් භාගයක් අනුභව කරලා ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාරනවා බ්‍රාහ්මණය මම රජ කුලයක ඉපදුණත්, මම රජ කුමාරයෙක් හැටියට ගිහි ගෙදර ගත කළත්, මම දැන් පැවිදි ජීවිතයකටපත් වෙලා ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙලා මම දැන් ජීවත් වෙන්නේ ගෙයින් ගෙට වැඩම කරලා ලැබෙන දාණයෙන්. එනිසා මට මුල කොටස දුන්නත් මම පිළිගන්නවා, මැද කොටස දුන්නත් පිළිගන්නවා, අග කොටස දුන්නත් මම පිළිගන්නවා. මම මේක ඉඳුල් කොටසක් කියලා හිතන්නේ නැහැ. එනිසා ඔබ කැමති නම් ඔබේ බත්පතෙන් ඉතුරු වෙච්ච කොටස මගේ මේ පාත්‍රයට පූජා කරන්න කිව්වා. බ්‍රාහ්මණයා දෑසේ කඳුළු පුරවගෙන පූජා කළා. භාග්‍යවතුන් වහන්සේ දානේ දා වැළඳුවා. ඒක තමයි බුදු කරුණාව කියන්නේ. එනිසා මේ භාග්‍යවතුන් වහන්සේ එහෙමයි ලෝ සතුන්ට පිහිට වුණේ. ඉතින් එදා රජගහ නුවරට වඩිනකොට මේ වෙවුල ආපු මැහැල්ලගේ නෙත ගැටුණා බුදුරජාණන් වහන්සේ. පාරෙන් අයින් වුණා වෙවුල කරගන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ අහිංසක මැහැල්ල ඉදිරියේ නතර වුණා. නමුත් මේ කාන්තාවට හිතෙන්නේ නැහැ සිරිපා වන්දනා කරන්න ඕනි කියලා. ඇයට හිතා ගන්නට බෑ. ඇයි හිතා ගන්නට බැරි? සාමාන්‍යයෙන් ඒ කාලේ විතරක් නෙමෙයි අද පවා දඹදිව ඇතැම් ප්‍රදේශ තියෙනවා. ඔය ප්‍රභූවරයෙක් යනකොට අඩු කුලයේ කෙනෙක් හිටියා නම් එයා කානුවට බහැලා හැංගෙන්න ඕනි. බුදුරජාණන් වහන්සේගේ කාලේ බ්‍රාහ්මණ සමාජයේ ඒක ඉහළින්ම තිබුණා. කවුරු හරි ප්‍රභූවරයෙක් ඉදිරියට අඩු කුලයක කෙනෙක් ආවොත් එයාගේ සේවකයෝ ගහනවා ගල් වලින් පොළු වලින්. එහෙම කරනවා, තරවටු කරනවා. ඒ බ්‍රාහ්මණ මූලික සමාජයේ සාමාන්‍ය මිනිහෙකුට කිසිම තැනක් තිබුණේ නැහැ. ඒ ක්‍රමය සම්පූර්ණයෙන් ඒ වැඩවසම් දාස යුගයේ අවසන් කළේ බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ කාන්තාවන්ට කිසිම තැනක් දුන්නේ නැහැ සමාජයේ. ඒ සියල්ල වෙනස් කළේ බුදුරජාණන් වහන්සේ. සමස්ත ගැහැණු වර්ගයාම බුදුරජාණන් වහන්සේට ණය ගැති. සමස්ත මිනිස් වර්ගයාම ණය ගැති හේතුව තමයි හැම දිනාටම දානීය ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාත්මතාවයෙන් සැලකීමේ වටිනාකම කියා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් එනිසා භාග්‍යවතුන් වහන්සේ එහෙමයි ලෝකයට පිහිට වුණේ. ඉතින් එදාර පහත් කුලේ ඉපදුනත් අන්ත අසරණ වෙලා හිටපු මැහැල්ලට අනුකම්පා කරන්නයි බුදුරජාණන් වහන්සේ වැඩියේ. ඉදිරියේ වැඩගින්නකොට මේ මැහැල්ලට වැටහෙන්නේ නෑ මම වඳින්න ඕනි කියලා. සැඟවෙන්නත් බෑ, පලා යන්නත් බෑ. අඩු කුලේ නිපදලා තියෙන්නේ. වෙවුලනේ ඉන්නේ. අතේ පයේ වාරු නෑනේ. ඉතින් සැඟවෙන්නත් බෑ. බුදුරජාණන් වහන්සේගේ පිටුපසින් වැඩ ඉන්නවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා පාදේ චණ්ඩාලි වන්ද පාදානි ගෝතමස්ස යසස්සිනෝ තවේව අනුකම්පාය අට්ඨාසි සිසුත්තමෝ. මැහැල්ල ඔබ ඉදිරියේ මේ වැඩ ඉන්නේ තුන් ලෝකයක් දිනූ ධර්මරාජ බුදුරජාණන් වහන්සේ. දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ දෙවියන්ගේ වැඳුම් බ්‍රහ්මයන්ගේ වැඳුම් ලබන රාජරාජ මහාමාත්‍යවරුන්ගේ පිඳුම් ලබන ශාක්‍ය කුලේ ඉපදිච්ච ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ඔබ ඉදිරියේ වැඩ ඉන්නේ. අප්‍රමාදීව වන්දනා කරගන්න කිව්වා. අන්නේ වෙලාවේ සිහි කල්පනාව ඇවිල්ලා එහෙම්මම දනින් වැටිලා හැරමිටිය පැත්තකට දාලා බිම දිගා වෙලා වන්දනා කළා. නැගිට ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ බැලුවා මේ මහලු කාන්තාවට මට මේ කරපු වන්දනාව හොඳටම ප්‍රමාණවත්, මරණින් මත්තේ සුගතිය උපදින්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇයට එහෙම අනුකම්පා කරලා නතර වෙලා අනුකම්පා කරලා නැවත පිණ්ඩපාතේ වැඩියා. මේ අසරණ ගැහැණිය නැත්තම් මේ මැහැල්ල බුදුරජාණන් වහන්සේ වඩිනකම්ම බලාගෙන ඉන්නවා. ජීවිත කාලයක් දන් දීලා තිබුණේ නෑ මෙයා. කිසිදාක සිවුරු පූජා කරලා තිබුණේ නෑ. බණක් අහලා තිබුණේ නෑ. වෙනයම් පිනක් කළා තිබුණේ නෑ. අතේ පයේ හයිය තියෙන කාලේ කෙල්ලෙක් හැටියට ඉන්න කාලේ වැරදි වැඩ පව් වැඩත් කරලා තිබුණ ජීවිතේ. හැබැයි දැන් මේ අසරණ වෙලා අවසාන මොහොතේ මෙයාගේ නෙත ගැටුනේ මේ ලෝකේ ඉන්න අසම සම උතුමන් වහන්සේ. මේ ලෝකේ ඉන්න අග්‍ර පින්කෙත අවසාන මොහොතේ නෙත ගැටිලා අවසාන මොහොතේ වන්දනා කරපු පින මොනතරම් බලවත්ද කියනවා නම් මේ මැහැල්ල වෙවුල නැගිටලා අර හැරමිටිය අරගෙන ඇවිදගෙන යනවා කබල අතට අරගෙන
පියවර 10ක්වත් යන්න ලැබුණේ නැහැ. ඒ පාරයිනේ ගැට ගහලා හිටපු වැස්සියක් ඇවිල්ලා මේ මැහැල්ලට එහෙම්මම අනිනවා. ඉවුර හේතු කරගෙන අනිනවා. ඒ අං වලින් ශරීරයේ සිදුරු වෙලා එතනම මැරිලා වැටෙනවා. කුරවලට පෑගලා ලේ ගලාගෙන යනවා. ඒ වෙලාවේ ඒ වේදනාව මැදින් ඇයට මැවිලා පේන්නේ කවුද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ රන් රැස් විහිදෙන සිරිපතුල්, ඒ රන් රැස් විහිදෙන ශරීරයයි ඇයට මැවිලා පේන්නේ. ඇය ඒ මොහොතේ ජීවිතක්ෂයටපත් වුණා. නිදා පිබිදියාක් බඳුව තව්තිසා දිව්‍ය ලෝකේ සැටයොදුන් ස්වර්ණ විමානයක දෙවඟනක් වෙලා ඉපදුණා. අදත් ඉන්නවා දිව්‍ය ලෝකේ. මොහොතක් බුදුන් වැඳපු පින. හැබැයි ඔබ සිහිපත් කරගන්නට ඒ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ එහෙම හැම දිනාටම පිහිට වුණා භාග්‍යවතුන් වහන්සේ. අද ඔබට මට මේ ඇහෙන ධර්මයට අනුව ඔබ මේ ධර්මයේ තේරුම් අරගෙන ඒ බුදු සිරිපා අභියස මල් දෝතක් පූජා කරොත් ඔබට වරදින්නේ නැහැ. ඒ බුදු සිරිපා අභියස දෑත නළලේ තබා වන්දනා කරොත් ඔබට වරදින්නේ නැහැ. අත්පා වළංගු වෙලා තියෙන වෙලාවේ අතේ පයේ හයිය තියෙන වෙලාවේ කරන්නට ඕන. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න ඕනි නාකි වුණාම නෙමෙයි තරුණ කාලේ. සිල් ආරක්ෂා කරන්න ඕනි නාකි වුණාම නෙමෙයි තරුණ කාලේ. වයසට ගියාම අමුතුවෙන් ආරක්ෂා කරන්න දෙයක් නැහැ. බොහෝ දේවල් කරන්න බෑ. අත්පයේ වාරු නැහැ, අතේ පයේ හයිය නැහැනේ. ඒ කාලේ අමුතුවෙන් රකින්න කියලා දෙයක් තියෙනවද? ඒ නිසා පුළුවන් කාලේ තරුණ වියේදී අතේ පයේ හයිය තියෙන කාලේ තමයි මේ ධර්මයේ පුරුදු කරන්න ඕනේ. ඒක මහා දැවැන්ත අභිමානයක්. හැඟීම් වලට වසඟ වෙන එක නෙමෙයි පෞරුෂය කියන්නේ, කොලුකම කියන්නේ. හැඟීම් වලට වසඟ නොවි ඉන්න එකයි අභිමානීය පෞරුෂයේ ජවය දරා ගැනීම කියන්නේ. ඒක මේ ලෝකෙ මිනිසු තේරුම් අරගෙන තියෙන මුළුමනින්ම කන පිටට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුකරාණි අසාදූනි. පව් වැඩ කරන එක ඕන මිනිහෙකුට කරන්න පුළුවන්. ඒකට අමුතුවෙන් වෙහසක් ගන්න ඕනේ නැහනේ. ප්‍රාණඝාතයක් කරන්න, ඒ ප්‍රාණඝාතයට හවුල් වෙන්න වැඩි වෙහසක් ගන්න ඕනේ නැහැ. හොරකමක් කරන්න වැඩි වෙහසක් ගන්න ඕනේ නැහැ. බොරුවක් කියන්න මොහොතකින් කියන්න පුළුවන් නේ. මේවට වැඩි වෙහසක් ගන්න ඕනේ නැහැ. පව් වැඩ කරන්න එච්චර අමාරු නැහැ. හැබැයි මේ පාපයෙන් වළකින්න ඒක ඊටාම අමාරුයි. ඇයි අමාරු වෙන්නේ? හැඟීම් වලට වසඟ වෙච්ච මිනිසුන්ට ඒ හැඟීම් අතහරිනවා කියන එක ලේසි නෑ. හැබැයි කවුරු හරි වීර පුරුෂයෙක් හැඟීම් වලට වසඟ නොවි ඉන්නවා නම්, රාගයක් එද්දී ඒ රාගය යටපත් කරගන්නවා නම් ධර්මයේ මෙනෙහි කරලා, වෛරයක් එනවා නම් ඒ වෛරය එහෙම්මම යටපත් කරගන්නවා නම්, Tamanට පහර දෙන කෙනාට අතක් පයක් ඔසවන්නේ නැතිව නිහඬව ඉන්නවා නම්, ඒ වගේම Tamanට බැනවදින කෙනාට පෙරලා බැනවදින්න නැතුව නිහඬව ඉන්නවා නම් එයා තමයි වීර පුරුෂයා කියන්නේ. ගහන කෙනාට ගහන එක හපන් කමක් නෙමෙයි. බනින කෙනාට බයින එක හපන් කමක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ කවුරු හරි කෙනෙක් තව කෙනෙකුට වෛර කළොත් එයාට පෙරලා වෛරය ලැබෙනවා. තව කෙනෙකුට බැන වැදුනොත් එයාට බැනුම් අහන්න සිද්ධ වෙනවා කවදා හෝ දවසක. දෙන දේ ඒකාන්තයෙන් ලැබෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ජේතාරා ලබතේ ජයං අක්කෝසෝච අක්කෝසං රෝසකෝච රෝසකං. කාට හරි කෙනෙකුට බැන්නොත් වෛර කළොත් එයාට පෙරලා වෛරය ලැබෙනවා. හන්තා ලබති හන්තාරං. කවුරු හරි කෙනෙක් ලෝකේ නැසුවොත්, කාගේ හරි ප්‍රාණයක් ඝාතනය කළොත්, කුරා කූඹියෙක් හරි මැස්සෙක් හරි මැරුවොත් එයාට සංසාර ගමනේදී මැරෙන්න සිද්ධ වෙනවා, තැලෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි සනාතන ලෝධාම. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හන්තා ලබති හන්තාරං ජේතාරා ලබතේ ජයං. කවුරු හරි කෙනෙක් නැසුවොත් තමන්ගේ අතින් පයින්, අවියෙන්, ආයුධයෙන්, තුවක්කුවෙන්, කිනිස්සෙන්, පිහියෙන්, කඩුවෙන් එයාට පෙරලා යාගේ පපුවට ඒ කඩු පහර එල්ල වෙනවමයි. වෙඩි පහරක් කවදා හෝ එල්ල වෙනවමයි. අවි ගත්තෝ අවියෙන් නසිනවා කියන්නේ ඒ කාරණේ නිසා. ඒ වගේම ජේතාරා ලබතේ ජයං. කවුරු හරි පරාජය කළා කෙනෙක් ජය ලැබුවොත් එයා කවදා හරි දවසක පරාජය වෙන කෙනෙක් වෙනවා. ඒක සනාතන දහමක්. ඒක වෙනස් කරන්න බෑ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ සනාතන දහම පිළිගන්නට ඕන නුවණ තියෙන කෙනා. ඒ නිසා කිසිම කෙනෙකුට මේ ලෝකේ දුකක් දෙන්න හොඳ නැහැ, පීඩාවක් දෙන්න හොඳ නැහැ. කිසිම කෙනෙකුට පුළුවන් කාලේ අතේ පයේ හයිය තියෙන කාලේ වෛරයක් පමුණවන්න එපා. ඉවසීමයි දරා ගැනීමයි කියන්නේ මහා පුදුම බලවේග දෙකක්. ඒ ඉවසීම, ඒ දරා ගැනීම බලවත් වෙන්න ඒ මිනිස්යාට දෙවියෝ පවා වඳිනවා. දෙවියෝ පවා පුදනවා. ඇයි ඒ පුදන්නේ, වඳින්නේ? ඒ ඉවසීම පූජනීය ධර්මයක්, ශ්‍රේෂ්ඨ ධර්මයක්. එනිසා ඉවසන්න පුරුදු වෙන්න. ඕනම දුකක්, ඕනම පීඩාවක් දරා ගන්න පුරුදු වෙන්න. බනින කෙනාට සිනහ මූසුමෝනින් සලකන කෙනා මේ ජීවිතයෙන් පස්සේ බබලන ජීවිතයක් ඇති කෙනෙක් වෙනවා. ඒ වගේම ගසන කෙනාට කිසිදාක නිහඬව උත්තර දෙන කෙනා, ගසන් නැති කෙනා
කවදාවත් වෛරක්කාරයෝ එයාට හම්බ වෙන්නේ නැහැ. යන තැන මිතුරු හම්බ වෙනවා. අපේ ජීවිතේ හම්බ වෙන තරමක් හතුරුනේ හම්බ වෙන්නේ. මිතුරු වෙසින් ලං වෙලා අපව රවටලා අපව විනාශ කරලා අපෙන් ඈත් වෙන අයමයි බොහෝ දෙනාට හම්බ වෙන්නේ. හිනාමුසු මුහුණින් ආදරයෙන් සෙනෙහසින් ප්‍රේමයෙන් හුරතල් වචන කියාගෙන ලං වෙලා එන්නේ. හැබැයි ඈත් වෙලා යන්නේ සමහර විට නපුරු අවි ආයුධ වලින් පහර දීලා ඝාතනය කරලා එහෙමයි අපෙන් අයින් වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? සංසාරේ හතුරුකම් කළා, මිතුරන්ට ද්‍රෝහිකම් කළා, ගහන කෙනාට ගැහුවා, බයින කෙනාට බැන්නා. උපක්‍රමශීලීව තම මිතුරාට විපත් පැමිණෙව්වා. අන්න ඒ හේතුව නිසා මේ ජීවිතයේ එයාට කුමක්ද උරුම වුණේ? ආදරයෙන් ලං වෙලා ලෝකෙ ලොකුම හතුර බවට පත් වෙලා තමයි තමන්ගෙන් වෙන් වෙලා යන්නේ. පින්වතුනි, වෛර හදාගෙන වෙන් වෙන්න එපා. ආදරය හොඳයි, ප්‍රේමය හොඳයි, සෙනෙහස හොඳයි. ඒක නරකයි කියනවා නෙමෙයි. හැබැයි ඊට විරාගී අරුතක් දෙන්න බලන්න. මස් වැදල්ලට, කෙස් ටිකට, ලොම් ටිකට ලෝභ කරන ආදරය අවසන් වෙන්නේ කඳුලකින්. එනිසා මෛත්‍රියයි අපි ඒ වෙනුවට ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. ඔබ ඔබේ භාර්යාවට, ස්වාමියාට මෛත්‍රිය කරන්න. මෛත්‍රිය කියන්නේ රාගයෙන් මිශ්‍ර වූ සරාගී ධර්මයක් නෙමෙයි. හැබැයි ආදරය කියලා කියන්නේ ලෝභයටම නමක්. ප්‍රේමය කියන්නේ ලෝභයටම නමක්. ඒ ආදරය, ප්‍රේමය කවදාකවත් සැනසීමට හේතු වෙන්නේ නැහැ. හැබැයි මෛත්‍රියක් හදවතේ තිබුණොත් ආන්නේ මෛත්‍රිය මෙලොවටත් හොඳයි, පරලොවටත් හොඳයි. මෛත්‍රිය කවදාකවත් කෙස් ටික, ලොම් ටික, නියපොතු, දත් සම්, මුහුණේ පෙනුම, වර්ණය මේවට සීමා වෙන එකක් නෙමෙයි. කෙස් සිදුනත්, කෙස් කළු වුණත්, රූපේ ලස්සන වුණත්, අවලස්සන වුණත් ඒ මෛත්‍රිය නතර වෙන්නේ නැහැ. යම් දවසකදී මෛත්‍රියෙන් ඔවුනොවුන් අතර කරුණාව, මෛත්‍රිය මුහු කරගෙන එකතු වුණේ මැරෙන තුරාවට ඒ මෛත්‍රිය පවතිනවා. ඒ පමණක් නෙමෙයි, නිවන් දක්නා ජාති දක්වාම ඒ මෛත්‍රිය පවතිනවා. එනිසා කරුණාව, මෛත්‍රිය අපේ ජීවිතවල ඇති කරගන්න මේ වෙසක් සමය ඊටාම වටිනවා. මේ පොසොන් සමය ඊටාම වටිනවා. මේ කාලේ ඊටාම වටිනවා. අපට අවශ්‍ය වන්නේ සත්පුරුෂ මිනිස්සු මේ ජන සමාජයට, සත්පුරුෂ තරුණ තරුණියෝ, සත්පුරුෂ අම්මලා තාත්තලා, සත්පුරුෂ දුවා දරුවෝ, තිරිසන් සතුන් වගේ හැඟීම් වලට වසඟ වෙන මිනිසුන්ගෙන් මේ ජන සමාජයට නම් යහපතක් කිසිදාක සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ නොවන යහපතක් ගැන බලන් ඉඳලා බලාපොරොත්තු වෙලා වැඩකුත් නැහැ. ඒ නිසා අපි හැම දෙනාගේ ජීවිතවලට සැබෑ යහපත උදා කරගන්න බලාපොරොත්තු වෙනවා නම් තමන් ඉන්න තැන ඉඳන් පළමු කොට කරන්න ඕනි කුමක්ද? තමන්ගේම හදවත පිරිසිදු කිරීම. එයයි බුදුරජාණන් වහන්සේ වදාළේ සබ්බ පාපස්ස අකරණං. පව් කරන්න එපා. මොනම පාපයක්වත් කරන්න එපා. සබ්බ පාපස්ස. ලේසි නෑ කෙනෙකුට, පාපයට ඇබ්බැහි වෙච්ච කෙනෙකුට නම් මේවට ඊටාම කනට විසකටු වගේ වුණත් එයාටත් සැනසෙන්න තියෙන මේ ධර්මයෙන්. එනිසායි අපි මේ දේශනා කරන්නේ. එනිසා සියලු පාපයෙන් අත මිදෙන්න. පාපයෙන් අත මිදලා මදි. තව කරන්න දෙයක්ත් තියෙනවා. කුසලස්ස උපසම්පදා. පුළුවන් තරම් ධර්මයේ හැසිරෙන්න. සචිත්ත පරියෝදපණං. සිත පිරිසුදු කරන්න. ගත පිරිසුදු කරනවනේ ඔළුවේ ඉඳන් දෙපතුල් දක්වා කී වතාවක් සබන් ගාලා නහල ඇද්ද මේ වෙනකොට. ඔය ශරීර වලට මොනතරම් සුවඳ විලවුන් ගල්වල ඇද්ද? ඒ වගේම ඔය ශරීර හැඩ කරන්න, සරසන්න, කෙස් රවුල් අයින් කරන්න, ඉදුණු ලොම්ගස් ගලවන්න, ඊළඟට ඇහි බැම ගලවන්න, මස් ටික හරියට හදාගන්න, නියපොතු ටික පිළිවෙලට තියාගෙන මොනතරම් ධනෙ වියදම් කරනවද ලෝකේ මිනිස්සු? හිත එහෙම්මමයි කුණු ගොඩක් වගේ ඉපදිච්ච දවසේ ඉඳන් පල්වෙවි වැඩියෙන් දුගඳ හමන කුණු ගොඩක් වගේ හිතක් ඇතුව මරණාසන්න සමයට වෙනකොට මිනිස්සු ජීවිතය අවසන් කරන්නේ. රූපේ රකින්න ගත්ත උත්සාහයෙන් පළක් නැහැ. අන්තිමට කෙස් ටික ඉදෙනවා, නවත්තන්න බැරි තැන අතහැරලා දානවා. හැම රැලි වැටෙනවා, පුළුවන් තරම් ලස්සනට තියාගන්න හදනවා, බැරි තැන අතහැරලා දානවා. රූපේ හැඩට තියාගන්න පුළුවන් තරම් උත්සාහවත් වෙනවා, ලක්ෂ ගණන් වියදම් කරන බැරි වෙනකොට අතහැරලා දානවා. අවසානයේ රූපේ රැකිලත් නැහැ, හිත රැකිලත් නැහැ, කුණු ගොඩක් වෙලා මැරිලා ගිහිල්ලා. බලනකොට තමන්ගේම වැසිකිලි වලේ සමහරට ඉපදිලා ප්‍රේතෙක් වෙලා. මේක තමයි විරණම. මේක පිළිගන්නත් කෙනෙක් බය වෙන්න පුළුවන්. බය වුණා හෝ වේවා, බය නැතුව පිළිගත්තා හෝ වේවා, සත්‍යයි ඔය ප්‍රකාශ කරන්නේ. කවද්ද මේ සත්‍ය ඔබට පසක් වෙන්නේ? තව වැඩි කාලයක් නැහැ. ඔබේ මරණයට ඇති දින ගණන ඔබ දන්නවා නම් අන්නේ දාට පසක් වෙනවා. ඔබේ මරණයට ඇති තප්පර ගාන දන්නවා නම් අන්නේ තප්පර ගානෙන් පස්සේ මේ සනාතන සත්‍ය පසක් වෙනවා. ඔබේ මරණයට තව තියෙන දින ගණන, සති ගණන දන්නවා නම් අන්නේ දායින් පස්සේ මේක පසක් වෙනවා. කල්ප ගානක් යන්නේ නැහැ. ඒ නිසා බුද්ධිමත් මිනිසුන් මේවා හිතන්නට ඕන.
ජීවිතයේ ඇස පිනවන එක කන පිනවන එක නෙමෙයි ජීවිතයේ රසය කියන්නේ. ඒ ඇස කන පිනවන්න තිරිසන් සතුනුත් උත්සාහවත් වෙනවා. ඒ වෙනුවෙන් ඔවුනුත් සෑහෙන තරම් මහා පොරබැදිල්ලක් කරනවා ජීවිතේ සතුටින් තියාගන්න. අපිත් ඒ දේ පමණක් නම් කරන්නේ පළක් වන්නේ නැහැ. ඒ නිසා සචිත්ත පරියෝදපණං සිත පිරිසුදු කරන්න. පාපී සිතුවිලි ඇති කරගන්න එපා මොනම හේතුවකින්වත්. පාපයෙන් සිත අපිරිසුදු වෙනවා, අවලස්සන වෙනවා. රූපේ කොච්චර අවලස්සන වුණත් කමක් නැහැ හිත ලස්සනයි නම්. රූපෙන් දුගඳ හැමුවත් කමක් නැහැ එයා සිල්වත් කෙනෙක් නම්. එයා ගුණවත් කෙනෙක් නම්. රූපෙන් කවදත් දුගඳ තමයි හමන්නේ. රූපෙන් හමන සුවඳක් නැහැ, සුගඳක් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සචිත්ත පරියෝදපණං සිත පිරිසිදු කරන්න. ඒ තම බුද්ධාන ශාසනං. ඒක තමයි බුදුවරුන්ගේ අනුශාසනාව. මේ අනුශාසනාව පිළිපැදපු කිසිම කෙනෙකුට මිනිස් ඉතිහාසයේ වැරදුනේ නැහැ. මේ අනුශාසනාව අනුගමනය කරපු කිසිම කෙනෙක් ඉතිහාසයේ පෙරදුනේ නැහැ. දෙව්ලොව බඹලොව ඉපදුනේ මේ අවවාදී පිළිපැදපු අය. ඔය රජවරු වෙලා උපදින්නේ, මැති ඇමති වෙරු වෙලා උපදින්නේ. ඒ හැම දෙනාම පෙර ජීවිතේ සෑහෙන තරම් හිත පිරිසුදු කරන්න උත්සාහවත් වුණා. පාපයට කැමති වුණේ නැහැ. පාපයෙන් ඈත් වෙච්ච පින්බලය නිසා රජ සිටු සම්පත් ලැබුණා මේ ජීවිතේ. ලැබුණට පස්සේ මුලා වුණා. ආයෙමත් අර කුණු ගොඩට එකතු වුණා. ඕක තමයි ක්ලේශ වට්ටය, කර්ම වට්ටය, විපාක වට්ටය කියලා කියන්නේ. එනිසා මේ සංසාරය කියන්නේ කර්ම වට්ටයත්, විපාක වට්ටයත්, ක්ලේශ වට්ටයත් කියන මේ තුන කැරකෙනවා ජීවිතේ. කර්ම කරනවා, අකුසල කර්ම කරනවා, කුසල කර්ම කරනවා. කුසල කර්ම වලට වඩා අකුසල කර්ම තමයි බොහෝ දෙනෙකුගේ ජීවිතේ බලවත් ලෙස එකතු වෙන්නේ. එහෙම එකතු වුණාට පස්සේ විපාක ලැබෙනවා. කර්මයේ විපාකයට හේතු වෙනවා. විපාකයේ හැටියට කුසල කර්මයට නම් යහපත් විපාක ලැබෙනවා. අකුසල කර්මයට නම් අයහපත් විපාක ලැබෙනවා. එතකොට ඒ විපාක ලැබෙනකොට අපි හිතමු කෙනෙකුට කුසල කර්මයට, පින් බලයට විපාක ලැබෙනවා. පින් බලයට විපාක ලැබෙනකොට ඒ පුද්ගලයාට ලැබෙනවා ධන සම්පත් ලැබෙනවා, ලස්සන රූපයක් ලැබෙනවා. ඒ පින් බලයටනේ විපාක ලැබෙන්නේ. ඒ පින නිසා ලස්සන රූපයක් ලැබෙනවා, ලස්සන කටහඬක් ලැබෙනවා. ඒ වගේම පිළිගැනීමක් ලැබෙනවා, ජනප්‍රිය භාවයක් ලැබෙනවා. ඒ වගේම මිනිස්සු කැමති වෙන දේවල් තියෙනවානේ. ඒ හැමදේම අඩුවක් නැතුව ලැබෙනවා. ලැබුණාට පස්සේ මොකද කරන්නේ? ඒක තමයි විපාකය කියන්නේ. පෙර පින් බලයට ලැබිච්ච විපාකය. රූපය, ඒ වගේම ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව. ප්‍රඥාව ලැබුණා නම් අනතුරක් වෙන්නේ නැහැ. ආයුෂයේ වර්ණයේ සැපේ බලය. කියන මෙන්න මේ ටික ලැබෙනවා පෙර පින් කරපු ඇත්තන්ට. ලැබුණාම ඒ අත්ෝ ඒ රූපය නිසා මදයට ප්‍රමාදයටපත් වෙලා පව්කම් කරනවා. රූපේ නිසා පව්කම් කරනවා. බලය නිසා පව්කම් කරනවා. ඒ වගේම ධනෙ නිසා පව්කම් කරනවා. තනතුරු නිසා පව්කම් කරනවා. පක්ෂය නිසා පව්කම් කරනවා. පාට නිසා පව්කම් කරනවා. තමන්ගේ ඥාතීන් නිසා පව්කම් කරනවා. දුවදරුවෝ හින්දා පව්කම් කරනවා. අවසානයේ අන්න විපාක වට්ටයට මුහුණ දීලා පව් කර්ම කරගත්ත කෙනා ක්ලේශ වට්ටයට අහු වෙලා, පාපේ නම් වූ ක්ලේශයට අහු වෙලා ඊළඟට යන්නේ කොහෙටද? නිරයට. අර ලස්සන රූපෙත් නැහැ, කටහඬක් නැහැ, මොකක්වත් නැහැ. ඕක තමයි සංසාර චක්‍රය කියන්නේ. අකුසල කර්ම විපාක දෙද්දිත් එහෙමයි. පෙර පව් කරපු ඇත්තෝ නිරේ වැටිලා ඒ පාපය ගෙවලා මනුස්ස ලෝකෙට එනවා. බොහෝම දුකසේ ජීවත් වෙන්නේ. ඉන්න හිටින්න තැනක් නැහැ. අතුපැල් වල සමහර විට රාත්‍රිය ගත කරන්නේ. අගුපිල් වල ගත කරන්නේ. එහෙම ගත කරන ගමන් පුළුවන් තරම් පව් කරනවා. එහෙම ගත කරන ගමනුත් ප්‍රාණඝාතයයි කරන්නේ, හොරකමයි කරන්නේ, බොරුවයි කියන්නේ. දුක් විඳ විඳ ජීවත් වෙන ගමන් තවක් දුකට වැඩෙන පව්කම් කරනවා. ඒ අත්ව අසරණයි කියා දෙන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. සමහරට මේ කියන බණපද ඇහෙන්නෙත් නැහැ. ඇහුණත් පිළිගන්න උවමනාවකුත් නැහැ. බණක් දහමක් පිළිගන්න පිනක් තියෙන්න එපාය. පිනක් නැති කිසිම මිනිස්සෙකුගේ හදවතට මේ කියන බණපදේ යන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ගිහි වේවා පැවිදි වේවා හදවතට යන්නේ මේ උදාර අදහස් මාලාව. එයාගේ ජීවිතේ පිනක් තියෙනවනම්. පිනක් නැත්නම් හරියට ගඟට කපන ඉනි වගේ, නෙළුම් පතක ජලිත්තක් වගේ, පැණිත්තක් වගේ හිටින්නේ නැහැ. ඉතින් එයාගේ ජීවිතය අඳුරටනේ යන්නේ. ඉතින් ඒ නිසා මේ උදාන ධර්මයේ ජීවිතයට ගලපගත්තොත් එයාට වරදින්නේ නැහැ. තරාතිරම කුමක් හෝ වේවා, ඉන්න තැන කොතන හෝ වේවා, නම් ගොත් වාසගම් මොනව හෝ වේවා, කන බොන ආහාර පාන රුචි අරුචිකත්වයේ මොකක් හෝ වේවා, වැදගත් වන්නේ ඒකක්වත් නෙමෙයි. ඔබ ඉන්න තැන ඉඳන් හොඳ හිතක් තියාගෙන සිත පිරිසුදු කරන්න කැමති වෙනවද? ඉරිසියාවෙන් ඈත් වෙලා, මසුරුකමින් ඈත් වෙලා, වෛරයෙන් ඈත් වෙලා, පලි ගැනීමෙන් ඈත් වෙලා යහපත් කෙනෙක් හැටියට ජීවත් වීම පිණිස ප්‍රයත්නයක්, උත්සාහයක් ඔබේ ජීවිතේ තියෙනවද? අන්නේ කාරණේ විතරමයි මේ ලෝකේ වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් මේ ඇස් දෙකට පෙනෙන හැම මවාපෑමක්ම දවසක මේ මහ පොළවට මිහිදන් වෙලා අලු දූවිලි වෙලා යනවා.
මේ ඇස් දෙකට මුණ ගැහෙන හැම දිනාම පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති. තව නොබෝ කලකින් ඔබේ දෑසේ මානෙන් ඔබට ඈත් වෙලා යනවා. ඔබේ දිවෙන් දිව ගාගෙන ඉන්න හැම කෙනාමත් ඔබට අහිමි වෙලා යනවා. ආදරයෙන් ලේ ධාරා කිරි ධාරා බවට පත් කළ පෝපු දරුවෝ ඔබට පිටුපාලා යනවා. ඒ වගේම එක යහනේ සැතපිච්ච අය සමහර විට ඔබටත් නොකියා නිදි පැදුරටත් නොකියා මල කඳන් බවට පත් වෙලා ඔබට දැක ගන්න ලැබෙන්නේ නැහැ ආය. ඔබේ ඥාතීන් හිතවතුන් බලය ඒ වගේම ඔබ වට හිටපු පිරිවර මේ හැමදේම දවසකින් ඔබට අහිමි වෙලා යනවා. එක පැය 24ක් ඇති මේවා නැති වෙලා යන්න. වැඩි කාලයක් ඕනේ. අද රජවරයා හෙට අන්ත අසරණ මිනිසෙක් වෙනවා කිසි පිළිගැනීමක් නෙවෙයි. ලෝක ඉතිහාසයේ ඕන තරම් සාක්ෂි තියෙනවා. එහෙම ජීවිතයක් පරිහරණය කරන ගමන් මේ ලෝකේ බුද්ධිය නැති නුවණ නැති මිනිස්සු මොකද කරන්නේ? කිසිදාක නොලැබෙන ඉර ඉල්ලනවා වගේ හඳ ඉල්ලනවා වගේ කිසිදාක පිනවන්න බැරි මේ හිත පිනවන්න කිසිදාක සැපදීලක් අහවර කරන්න බැරි මේ හිත සනසවන්න කටයුතු කරනවා. වැරදි දේවල් කරනවා, පව්කම් කරනවා. ජීවිතේ කුඩා කාලයේ කෙනෙකුට වැරදුනා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුඩා කාලයේ වැරදුනා නම් තරුණ කාලයක් එනවනේ. තරුණ කාලේ හරි නිවැරදි කරගන්න බලන්න. කුඩා කාලෙත් වැරදුනා. තරුණ කාලෙත් වැරදුනා. දැන් ඉතින් මොකක්ද කරන්න තියෙන්නේ? මැදි වයසේ හරි නිවැරදි කරගන්න බලන්න. අඹු දරුවන් ඉන්නවා, ඥාතීන් ඉන්නවා, රටක් තියෙනවා, Tamanට ජාතියක් ජන්මයක් තියෙනවා. ඒව ගැන හිතලා හරි නිවැරදි කරගන්න බලන්න ඕන. ඒව මොකක්වත් බෑ නම් අපාදුකක් තියෙනවා. ඒ ගැන හිතලා හරි නිවැරදි කරගන්න බලන්න ඕනේ. මේ කාලේ එකකදීවත් නිවැරදි කරගන්න බැරි වුණා නම් මොකක්ද කරන්න තියෙන්නේ? අඬා ඉන්න එක නෙමෙයි. වයසට ගිහිල්ලා හැරමිටියෙන් යන කාලේ හරි නිවැරදි වෙන්නයි බලන්න ඕන. කරපු පව්කම් ගැන හිතා පසුතැවෙන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. ජීවත් වෙන්නේ තව එක දවසක් නම් අන්නේ දවසේ හොඳින් ඉන්න. මේව ඇහුණට පස්සේ තේරුම් ගත්තට පස්සේ ආය පාප කර්ම කරන්න එපා. අන්න එතන ඉඳන් තමයි බුදුරජාණන් වහන්සේ ඔබේ චරිතය සුවය වෙත සාන්ත සුවය වෙත පමුණුවන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝච වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ කුසීතෝ හීන වීරියෝ ඒකාහං ජීවිතං සේයෝ සීලවන්තත් ජහයිනෝ. අවුරුදු 100ක් ජීවත් වුණක් වැඩක් නෑ දුස්සීලව. පව්කම් කර සමාධියක් නැතිව ගුණයක් දහමක් නැතිව අසත්පුරුෂයෝ හැටියට එක දවසක් ජීවත් වන එක ශ්‍රේෂ්ඨයි. ගුණයක් දහමක් ඇතිව සිල්වත් වෙලා ගුණවත් වෙලා ධර්මචාරීව සමචාරීව එක දවසක් ජීවත් වුණත් වටිනවා. ඒ නිසා තව එක දවසක් ජීවත් වුණත් කමක් නැහැ. වෙච්ච දේවල් හිතා පසුතැවෙන්න කිසි කෙනෙක් වමනා කරන්නේ නැහැ. අවශ්‍ය වන්නේ මේ මොහොතේ ඉඳන් නිවැරදි වීම. ඒ උදෙසා තමයි මේ අමා ධර්මයේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ කිසිම කෙනෙක් සදාකල්හි පාපතරයක් කරන්නේ නැහැ. සදාකල්හි පාපකාරයෙක් කරන්නේ නැහැ. සදාකල්හි වරදට නියම වූවෙක් කරන්නේ නැහැ. සදාකල්හි නිරේම ඉන්න කෙනෙක් කරන්නේ නැහැ. එයාට අවස්ථාවන් දෙනම අසීමිත වාර ගානක් බුදුරජාණන් වහන්සේ බේරෙන්නට මාර්ගය කියනවා. ආනන්තරීය පාපයක් කරගත්ත දේවදත්තට පවා මතු යම් දිනක පසේ බුදු වෙන්න නියත විවරණ ලබා දීපු ශාසනයක්. ආනන්තරීය පාප කර්මයක් කරපු අජාත සත්තුට පවා මතු යම් දිනක පසේ බුදු වෙන්න විවරණ ලබා දීපු ශාසනයක් මේ ශාසනය. එනිසා කිසිම කෙනෙකුට කරපු පව් කරපු වැරදි අල්ලගෙන ඒවා මතක් කර දීලා පීඩා ලබා දෙන තැනක් නෙමෙයි බුද්ධ ශාසනය කියන්නේ. බුද්ධ ශාසනය කියන්නේ ඕනම කෙනෙකුට නිවැරදි වෙන්න කැමති නම් ආන්නේ කෙනාට දොරගුළු විවර කරපු තැනක්. එනිසා බුද්ධ ශාසනය කියන්නේ සුද්ධවන්තයන් හෝදන තැනක් නෙමෙයි අසුද්ධවන්තයන් සුද්ධවන්තයන් බවට පත් කරන තැනක්. වැරදි අඩුපාඩු තියෙන මිනිසුන්ට ඒවා නිවැරදි කරගන්න තැනක් ඕනි. කියා දෙන්න කෙනෙක් ඕනි. ඒ අවවාදයේ අනුශාසනාව කරුණාවෙන් මෛත්‍රියෙන් ලබා දෙන්නත් ඕන. ඒ වගේම දේශකයන් වහන්සේගේ හෝ මඟ පෙන්වන්න කෙනාගේ හෝ අනුශාසකයාගේ හෝ මොනම හේතුවකින්වත් වෙනස් නොවන කරුණාවක් තියෙන්න ඕන. ආගමික නායකයෙක් වුණාම ඒ ආගමික නායකයාගේ කරුණාව කොටසට වෙනස් වෙන්න බෑ. ඒ ආගමික නායකයාගේ ඉවසීම වෙනස් වෙන්න බෑ මොනම හේතුවකින්වත්. ඒ ආගමික නායකයාගේ මෛත්‍රිය මොනම පිරිසක් සම්බන්ධයෙන්වත් වෙනස් වෙන්න බෑ. ඒ ආගමික නායකයාට අයන් නිදක් පරෝචේති ගණනා ලඝු චේතසා. මේ මගේ කෙනා මේ අනුන්ගේ කෙනා මේ මගේ වරිගය මේ මගේ වරිගය නෙමෙයි කියලා එහෙම ભેදයක් තියෙනවා නම් එයා ආගමික නායකයෙකුත් නෙමෙයි. එයා පිළිගත යුතු නෑ මේ ලෝකේ. බුද්ධිමත් කිසිම කෙනෙක්. එනිසා සැබෑ ආගමික නායකයෙකු ගේ තිබිය යුතු සුදුසුකම තමයි එයා කරුණාව මේ ලෝකේ වපුරවන්න ඕන.
එයා මෛත්‍රියයි වපුරවන්න ඕනේ. එයා අවි ආයුධ දරන්නට, කුරා කූඹියෙක් හෝ මරන්නට එයා මඟ පෙන්වලා තියෙනවා නම් එයා මිනිස් සංහාරකයෙක් මිසක්, සමාජ සංහාරකයෙක් මිසක්, ජන සංහාරකයෙක් මිසක් එයා ශාස්ත්‍රවරයෙක් නෙවෙයි. එනිසා ශාස්ත්‍රූවරයෙක් වන්නේ, ආගමික නායකයෙක් වන්නේ මොනම හේතුවකින්වත් වෙනස් නොවන කරුණාවක් තිබීමෙන්මයි. මොනම හේතුවකින්වත් වෙනස් නොවන මෛත්‍රියක් තිබීමෙන්මයි. තමන්ට ගැහුවත්, බැන්නත්, නින්දා කළත්, අපහාස කළත්, කඩු ඊතල වලින් විද්දත්, එහෙම නැත්නම් මොනම ආයුධයකින් වනතුරක් පමුණවන්න හැදුවත්, අත්පා කැපුවත්, ජීවිතේ නැසුවත්, දීපල පැහැර ගත්තත්, රෝමකූපයෙන් රෝමකූපයේ උගුලවා අයින් කළත් වෙනස් වෙන්නේ නැති කරුණාවක් තිබිය යුතුයි ආගමික නායකයෙකුගේ. මේ මිනිස් ඉතිහාසය මා ඔබෙන් අහනවා. ලෝක ඉතිහාසය ගත්තොත් දර්ශන 2000කට ආසන්න ප්‍රමාණයක් ඊටත් වැඩි වෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ඉන්දීය ඉතිහාසය තුල ගත්තොත් දර්ශන 1500කට වැඩි ප්‍රමාණයක් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තියෙන ආගමික ඉගැන්වීම්. ලෝක ඉතිහාසය ගත්තොත් ඊටත් වඩා වැඩි. ලේඛනගත ඉතිහාසය ගත්තොත් අවුරුදු 5000ක 10000ක 15000ක වගේ කාලයක් ගැන ඒ පිළිබඳව විද්වතුන් කතා කරනවා. ඒ වගේ සත්‍ය අසත්‍යතාවය කුමක් හෝ වේවා, මේ ඉතිහාසයේ ආගමික නායකවරු නාමයෙන් අපි දන්නා, අපි හඳුනන, අපි අහලා තියෙන, අපිට ආරංචි වෙලා තියෙන කවුද වෙනස් නොවන කරුණාවක් එක දිගට මැරෙනකම් පැවැත්වුවේ? කවුද වෙනස් නොවන මෛත්‍රියක් එක දිගට පැවැත්වුවේ? කවුද වෙනස් නොවන දයාවක්, අනුකම්පාවක් කුරා කුහුඹු වගේ පටන් මහා බ්‍රහ්මයා දක්වා පැවැත්වුවේ? ඔබ නුවණින් විමසනවා නම්, යාන්තමින්වත් ප්‍රඥාව තියෙනවා නම් ඔබට මතකයට එන්න ඕනි ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ කියලා. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ එහෙම ශාස්ත්‍රවරයෙක් නිසා සවන් දීම, ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ වචන ගෞරවයෙන් අනුගමනය කිරීමෙන් වැරද්දක් වෙනවද? ඒ වගේ ශාස්ත්‍රවරයෙකුට දෑත නළල තබා වැඳීම වරදක්ද? ඒ වගේ ශාස්ත්‍රවරයෙකුගේ මාර්ගයේ ගමන් කරන එක පෞරුෂහීනත්වයක්ද? ඒ වගේ ශාස්ත්‍රූවරයෙකුගේ සිරිපාභියව දනින් වැටීමෙන් මොකක්ද ඔබට අහිමි වන්නේ? ඔබ හිතන්නට ඕන. එනිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ ලොවක් සනසන අමා දහමක් සම කරුණාවකින් දේශනා කරපු උතුමන් වහන්සේ. ඒ උතුමන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය ගැන දන්නෝ බුදු ගුණ මනාව දනිති. නොදන්නෝ කිසිසේත් නොදනිති. නොදන්නන් වෙනුවෙනුත්, දන්නා අය වෙනුවෙනුත් මේ අමා ධර්මය අපි දේශනා කරන්නේ. එනිසා හැදෙන කෙනෙකුට මේ මොහොතත් හොඳටම ඇති ජීවිතය ජය ගන්න. මේ මොහොතත් හොඳටම ඇති සුගතියක උපදින්න වැඩ කරගන්න. මේ මොහොතත් හොඳටම ඇති වසංගත රෝග 1000ක් නෙමෙයි දසදහසක් ආවත් හිතට වසංගත රෝග හැදෙන්නේ නැති වෙන්නට හිත පවත්වන්න බලන්න. ඒකයි වැදගත් වන්නේ. හිත කියන්නේ නොඑක් ආකාරයේ ධර්ම වලින් කෙලසෙනවනේ. රාගය හැදුනත්, ද්වේෂය ආවත්, මාන්නය ආවත්, ඔය කෙලෙස් හැම එකක්ම වසංගත රෝග 1000කට වඩා බලවත්. මේ වසංගත රෝගයෙන් ඇතැම් විට ඔබේ ජීවිතය අහිමි වෙන්නේ මේ ජීවිතේ විතරයි. මේ රෝගය නිසා මතු යම් උපදින ජීවිත අහිමි වෙන්නේ නැහනේ. හැබැයි රාගය කියන රෝගයෙන්, ද්වේෂය කියන රෝගයෙන්, මානෙ, අහංකාරකම, පාපේ, ඊර්ෂ්‍යාව, කුහකකම කියන රෝගයෙන් ජාතිත් ඔබ කෙලසෙනවා. ඔබේ ජීවිත ඔබට අහිමි කරනවා, සැනසීම අහිමි කරනවා. පුළුවන් නම් තේරුම් ගන්න බලන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ජීවත් වන කෙටි කාලයේ යහපත් පුද්ගලයෙක් හැටියට ජීවත් වෙන්න. මම පෙර ධර්ම දේශනාවේදී ඔබට කියා දුන්නේ යහපත් පුද්ගලයන්ගේ ගති ලක්ෂණ, යහපත් මිත්‍රයන්ගේ ගති ලක්ෂණ. භාග්‍යවතුන් වහන්සේ වදාලා යහපත් මිත්‍රයෝ 4 දෙනෙක්. කෙනෙක් තමයි උපකාරක මිත්‍රයා, ඊළඟ කෙනා තමයි සමාන සුඛ දුක්ඛ මිත්‍රයා, ඊළඟට අත්ථක්ඛායි මිත්‍රයා, අනුකම්පක මිත්‍රයා. ඒ අය අතරින් උපකාරක මිත්‍රයාගේ සුදුසුකම්, උපකාරක මිත්‍රයා හඳුනාගන්නේ කොහොමද කියලා මා පෙර ධර්ම දේශනාවේදී ඔබට කියා දුන්නා. මේ ධර්ම දේශනාවේදී මා ඔබට කියා දෙනවා සමාන සුඛ දුක් ඇති මිත්‍රයාගේ ලක්ෂණ. ඔබ බලන්න, මම එහෙම මිත්‍රයෙක්ද මේ ලෝකයට? මම එහෙම යහළුවෙක්ද මේ ලෝකයට? සමාන සුඛ දුක් ඇති මිත්‍රයා කියන්නේ සැප දුක් සමානව විඳ ගන්න කෙනා. ලැබෙන සැපක්, ලැබෙන දුකක් තම මිතුරාත් සමග සමසේ විඳිනවා. ආත්මාර්ථකාමී නැහැ, අවස්ථාවාදී නැහැ. ඒ වගේ යහළුවෙක් කොහොමද හඳුනාගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. එයාගේ පළමු වන සුදුසුකම තමයි, එයාගේ පළමු වන ලක්ෂණය තමයි ගුහියමස්ස ආචික්ඛති. ඒ කියන්නේ සමානව සැප දුක් විඳ දරාගෙන ඉන්න යහළුවා, ඒ යහළුවා අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්, වෙන මිතුරෙක් වෙන්න පුළුවන්. ඒ යහළුවා කවුරුන් හෝ වේවා, ඒ යහළුවාගේ තියෙන වටිනාම ලක්ෂණයක් තමයි රහස් කියනවා.
තම මිත්‍රයාට තමන්ගේ ජීවිතයේ තියෙන රහස් කියනවා. රහස් වසන් කරන්නේ නැහැ. ඔන්න පළවෙනි ලක්ෂණය. ඒ රහස් කිව්වට පස්සේ ඒ අහන කෙනා සැබෑ මිත්‍රයෙක් නම් ඒවා තව කාටවත් කියන්නේ නැහැ. එහෙම කියනවා නම් එයා මිත්‍ර ද්‍රෝහියෙක් වෙනවා. සැබෑම සමාන සුව දුක් ඇති මිත්‍රයා හිතේ එකක් තියාගෙන ඉන්නේ නැහැ. රහසක් තියෙනවා නම් ඒ රහස මිත්‍රයා විශ්වාස කළා කියනවා. ඒ විශ්වාසය පළුදු කරන්නෙත් නැහැ හැබැයි අහගෙන ඉන්න කෙනා. ඔබ බලන්න ඔබ එහෙම යහළුවෙක්ද? එයින් අදහස් කරන්නේ නැහැ ඔබේ ජීවිතයේ තියෙන හැමදේම හැම කෙනාටම කියා යන්න කියලා. ඒක බලවත් අනතුරකට හේතු වෙන්න පුළුවන්. සමහර ඇත්තෝ ඉන්නවා hina වෙලා අහගෙන ඒවම හේතු කරගෙන පස්සේ නින්දාවමන් කරනවා. එහෙම අයට මේ තමන්ගේ ජීවිතයේ තියෙන දේවල් විවර කරන්නේ නැහැ කියන්නේ යන්නේ නැහැ. ඒක බලවත් විපතක්. එහෙම නෙමෙයි මේ කියන්නේ මේ සමාන සුව දුක් ඇති මිත්‍රයා හඳුනාගන්නේ කොහොමද? එයා රහස් දේවල් කියනවා. රහස් දේවල් කිව්වහම මේ පව් වැඩ කරලා සොර මරකම් කළා ඒවා කියනවා කියන එක නෙමෙයි. ඒවා කරනවා නම් එයා මිත්‍රයෙකුත් නෙමෙයි. එහෙම නෙමෙයි ජීවිතයේ දේවල් තියෙනවා, යහපත් දේවල් තියෙනවා, සංගවලා තියෙන දේවල් තියෙනවා, ලෝකේ කරුණු තියෙනවා, ධන ධාන්‍ය ගැන, තමන්ගේ දේවල් ගැන, ඒ වගේ දේවල් තමන්ගේ යහළුවට කියනවා. ඇයි ඒවා යහළුවට කියන්නේ? අපි හිතමුකෝ මෙහෙම තමන්ගේ මිත්‍රයා කවුරුන් හෝ පුද්ගලයෙක් ඇසුරු කරනවා. ඒ පුද්ගලයා ගැන තමන්ට අහන්න ලැබෙනවා මෙයා හොඳ කෙනෙක් නෙමෙයි කියලා. එතකොට ඒක අහලා දැනගෙන මගේ මිත්‍රයා අමාරුවේ වැටෙන්න පුළුවන් මේ යහළුව ඇසුරු කළොත්. ආන්නේ අමාරුවේ වැටෙන එකෙන් බේර ගන්න තමන් දැනගත්ත දේ සංගවගෙන ඉන්නේ නැතුව අනුකම්පාවෙන් සුදුසු වෙලාවක් බලලා කියනවා. ආන්නේ වගේ රහස් දේවල් කියනවා. ඒක තමයි සමාන සුව දුක් ඇති මිත්‍රයාගේ පළමු ලක්ෂණය. ඊළඟට ගුහ්‍ය මස්ස පරිගූහති. ඒ වගේම යහළුව තමන්ට කියපු රහස් තියෙනවනේ. අන්නේ රහස් තව කාටවත් කියන්නේ නැහැ. අපි හිතමුකෝ දැන් අර අසත්පුරුෂ මිත්‍රයා ගැන වැරදි ඇසුරකට වැටලා ඉන්නවා නම් ඒ වැරදි පුද්ගලයා ගැන කිව්වා කියලා ඔබ ගැන මට මෙහෙම කිව්වා මගේ මිත්‍රයා කියලා එහෙම කියන්නේ නැහැ. කිව්වහම මොකද වෙන්නේ? නැති වෛරය ඇති වෙනවා, නැති ක්‍රෝධය ඇති වෙනවා, නැති හතුරුකම් ඇති වෙනවා, අන්තිමට මිත්‍රත්වය නැති වෙලා යනවා. මේ ලෝකේ මිනිස්සු අතර ඇතිවන ප්‍රශ්න වලට මේවා නෙමෙයිද හේතු වෙන්නේ. හොඳට විමසලා බැලුවොත් මේ කරුණු තමයි හේතු වෙන්නේ. පුද්ගලයා දන්නේ නැහැ, තැන දන්නේ නැහැ, නොතැන දන්නේ නැහැ, කියන්න ඕනි දේ දන්නේ නැහැ, නොකියන්න ඕනි දේ දන්නේ නැහැ, රකින්න ඕන රහස් දන්නේ නැහැ. කටට එන දේ කියනවා. සිතට එන හැම සිතලුවක්ම වචනයක් බවට පත් කරලා තැන නොතැන නොබලා ඔහේ කියනවා. ඉතින් ප්‍රශ්න ඇති වෙනවා ජීවිතවල. මිනිසුන්ගේ ජීවිතවල ඇතිවන ප්‍රශ්න වලින් 99%ක්ම ඇති වෙන්නේ සිහි කල්පනාව නැතිකමත්, යෝනිසෝ මනසිකාරය නැතිකමත්, තැන නොතැන නොහඳුනා ගැනීමත් නිසා. එනිසා ඒ වගේම අවුල් වෙලා අන්තිමට අන්ධ මන්ද වෙලා ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැබෑම සම සැප දුක් ඇති මිත්‍රයා යහළුවගේ රහස් ආරක්ෂා කරනවා. එහෙනම් ඔබ බලන්න ඔබ සැබෑ මිත්‍රයෙක්ද? ඔබේ මිතුරා ඔබව විශ්වාස කළා කියපු දෙයක් තව කෙනෙකුට කියලා තියෙනවා නම් ඔබ මිත්‍රද්‍රෝහී වෙලා මින්මත්තට ඒ ද්‍රෝහී වැඩේ කරන්න එපා. බුදුරජාණන් වහන්සේ මේ අමා ධර්මයේ දේශනා කළේ පැවිද්දන්ට විතරක් නෙමෙයි. දැන් ඔබට පැහැදිලි වෙන්න ඕන සාමාන්‍ය ගිහි ජීවිතයේ මිනිසුන්ට එදිනෙදා සතුටින් ඉන්න මේ කරුණු කියන්නේ. සාමාන්‍ය ගිහි ජීවිතයක යමක් කමක් හම්බ කරගෙන කාලා අමුදරුවන් පෝෂණය කරගෙන ජීවත් වන මිනිසුන්ට හොඳින් ඉන්නයි මේ බණ කියන්නේ. එහෙනම් ගිහි ජීවිතයේ සැනසීම පිණිසත් භාග්‍යවතුන් වහන්සේ අමා ධර්මයේ දේශනා කළා. පැවිදි ජීවිතයේ සැනසීම පිණිසත් අමා ධර්මයේ දේශනා කළා. ගිහි පැවිදි හැම දෙනාගේ නිවන් සුවය උදෙසා ධර්මයේ දේශනා කළා. මෙලොවත් සනසා පරලොවත් සනසා දෙලොවම සැනසූ එකම ශාස්ත්‍රූන් වහන්සේ. තමනුත් සනසා අනුනුත් සනසා දෙපිරිසම සැනසූ එකම ශාස්ත්‍රූන් වහන්සේ. මෙලොවත් පරලොවත් දෙලොවම සැනසීම හිමි කර දුන් ශාස්ත්‍රූන් වහන්සේ කවුද කියලා ඇහුවොත් ඔබ දයාත නළලේ තබාගෙන ප්‍රකාශ කරන්න භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ කියලා. වෙන කෙනෙක් නෑ මේ ලෝකේ. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඒ වගේ සමාන සැප දුක් ඇති මිත්‍රයා යහළුවට රහස් කියනවා, යහළුවගේ රහස් සංගවනවා. හැබැයි මේ රහස් කීම සහ සංගවීමෙන් දෙදෙනාගේම පරිහානියක් ඇති කරගන්නේ නැහැ. දෙදෙනාගේම දියුණුවක් ඇති කරගන්නවා. කෙබඳු දියුණුවක්ද? ධාර්මික දියුණුවක්. වැරදි අඩුපාඩු දිගින් දිගට අරන් යන්නට නම් මේ රහස් රකින්නේ. ඒ රැකිල්ලෙන් වැඩක් නැහැ. තව දුරටත් පාප තරයක් වෙන්න නම් මේ රහස් රකින්නේ. ඒ රහස් රැකීමෙන් වැඩක් වෙන්නේත් නැහැ. ඒ නිසා රහස් රකින්නට ඕනි අපි නිවැරදි වෙන්න. වැරද්දක් සිද්ධ වුණාම ඒ වැරද්ද සමාජගත කරොත් ඒ වැරද්ද මුල් කරගෙන දසදහස් වාර ගානක ඒ පුද්ගලයාට පීඩා එල්ල කරනවා නම් එහෙම කරන්න හොඳ නැහැ. කාගෙන්ද වැරදි සිද්ධ නොවුනේ මේ ඉතිහාසයේ. ඒ නිසා අනුන්ගේ කුණු ගොඩවල් මතු කර කර තමනුත් කුණු රසය හොයා අන් අයටත් කුණු රසය ලබා දෙනවා නම් එයා මිත්‍රයෙක් නෙමෙයි.
මේවා ගැන හොඳට සිහිපත් කරන්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ සමාන සුව දුක් ඇති මිත්‍රයාගේ තුන්වන ලක්ෂණය තමයි ආපදාසුන විජහති. ඔන්න ඊළඟ කාරණය. ආපදාවක් ඇති වුණාට පස්සේ කරදරයක් ආවහම විපතක් ආවහම අතහරින්නේ නැහැ. ඇයි? යහළුවගේ දුක තමන්ට දුකක් හැටියට සලකනවා. යහළුවගේ සැපය තමන්ගේ සැපයක් හැටියට සලකනවා. තම මිත්‍රයාට හඬන්න වැළපෙන්න යම් පීඩාවක් ආවොත් එයාත් එක්ක එකතු වෙලා හඬනවා වැළපෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ මිත්‍රයා හඬනකොට තමනුත් හැඬුවා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහනේ. හැබැයි එයාගේ දුක නැති කරන්න මම කුමක්ද කරන්න ඕන? මේ කඳුල පිස දමන්න මම මොකද්ද කරන්න ඕනි කියලා නුවණින් හඳුනාගෙන ඒ දේ කරනවා. අපි හිතමුකෝ තම මිත්‍රයාට කවුරුන් හෝ පහර දීලා තියෙනවා කියලා. ඉතින් ඒ පහර කෑමෙන් තම මිත්‍රයා හොඳටම දුක් වෙලා ඉන්නවා කියලා. ඉතින් තමන්ගේ මිත්‍රයාට පහර දුන් කෙනා හොයාගෙන කියලා පහර දෙන එක නෙමෙයි සැබෑ මිත්‍රත්වය. ඒ වෛරය මත්තට නොයන විදිහට එතනින්ම සංසිඳවන්න ඕන. වෛර කරන්න එපා, එකට එක කරන්න එපා. අපි මෙතනින් ඉවසමු. අපි නිහඬ වෙමු. අපි කාටවත් මින් ඉදිරියට කරදර කරන්න හොඳ නැහැ කියලා මිත්‍රයාගේ හිතත් හදාන්නට ඕන. මිත්‍රයා වෛරයෙන් බේර ගන්නට ඕන. අන්න ඒක තමයි ආපදාවක අතහරින්නේ නැහැ කියන්නේ. තමන්ගේ මිත්‍රයාට ධනෙ නැති වෙනවා, පාඩු සිද්ධ වෙනවා, ගේ දොර කැඩෙනවා, නායෑම් වලට අහු වෙනවා, ඊළඟට ගංගා ගොඩ ගැලීම් වලට අහු වෙලා නිවෙස් ගේ දොර යාන වාහන අහිමි වෙනවා, මුහුදු ගොඩ ගල්ලා අහිමි වෙනවා. එහෙම දේවල් මේ ඉතිහාසයේ වුණානේ. අන්න ඒ වගේ අවස්ථාවලදී අතහරින්නේ නැහැ, පිහිට වෙනවා. නැහැ වගේ ඉන්නේ නැහැ. ආන්න සමාන සැප දුක් ඇති මිත්‍රයා පුළුවන් විදිහට පිහිට වෙනවා. බැරි දෙයක් නම් කරන්න දෙයක් නැහැනේ. පුළුවන් විදිහට පිහිට වෙනවා. ඒ පුළුවන් විදිහට තම මිත්‍රයාට පිහිට වෙනවා කියන්නේ පින්වතුනි, එයා පිහිටක් හදා ගන්නවා. මිත්‍රයාට යමක් දෙනවා කියන්නේ සංසාරේ ධන නිදාන පහල කරගන්න පිනක් කරගන්නවා. එනිසා යමෙකුට යමක් දුන්නොත් එයාට කෝටි ප්‍රකෝටි ගුණයකින් ඒ දේ තමන්ගේ ජීවිතයට ලැබෙනවා. ඔය මහා ධනවතුන් ලෝකේ ඉන්නේ සංසාරේ දන් දීලා, දෑත දිගු කරලා දන් දීලා, මිත්‍රයන්ට දන් දීලා, අමිත්‍රයන්ටත් දන් දීලා, පංගු peeru කරන්නේ නැතුව දන් දීලා මේ ජීවිතේ බලනත ධනස්කන්ධය පහළ වෙලා පුංචි කාලේ ඉඳන්ම දෙව් කුමාර කුමාරිකාව වගේ සැප විඳිනවා මේ ලෝකේ. එහෙමයි නැද්ද ලෝකේ? එහෙමයි ඉන්නවා. ඉතින් බොහෝ දෙනා ඒ වගේ දිහා බලලා ඊර්ෂ්‍යාකම් කරනවා. පළක් වන්නේ නැහැ. දන් දුන්නොත් ලැබෙනවා. සිල් ආරක්ෂා කළොත් ලස්සන රූපයක් ලැබෙනවා. සත්‍ය කතා කළොත් මිහිරි කටහඬක් ලැබෙනවා. ඒවත් තේරුම් ගන්නව හැර විවේචනය කළා හරියන්නේ නැහැ. ඒවට මුලා වෙලා හරියන්නේත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාන සැප දුක් ඇති මිත්‍රයා අමාරුවකදී තම යහළුවා අතහරින්නේ නැහැ. අමාරුවකදී මග හරින්නේ නැහැ. නැති බැරි වෙලාවට තනි කරන්නේ නැහැ. තනි කළොත් ඔබ තනි වෙනවා කවදා හරි දවසක. බොරු මිත්‍රත්වයන් පෙන්වන්න එපා. බොරු ආදරයන් පෙන්වන්න යන්න එපා. කෙනෙක්ව රවටන්න යන්න එපා. ඔබ කවදා හෝ රැවටෙනවා. ඔබ කවදා හෝ වෙනසෙනවා. ඔබ කවදා හෝ අසරණ වෙනවා. එදාට කවුරුවත් නැහැ. ඔය බලන්න පාරේ ඇවිදගෙන යද්දි යාචකයෝ ඉන්නවා අගු පින්වල ලගින. කවුද පිහිට වෙන්නේ? කවුද ඔහුව නාවන්නේ? කවුද ඔහුව තම නිවසට කැඳවාගෙන යන්නේ? ඔබ නිකමටවත් හිතුවද ඒ ඔබේ අම්මා වෙලා හිටපු කෙනා කියලා සංසාරේ? ඒ ඔබේ තාත්තා වෙලා හිටපු කෙනෙක් කියලා ඔබ හිතුවද? ඔබ නොහිතුවට ඒ ඔබේ අම්මා වෙලා හිටපු කෙනෙක් සංසාරේ. ඔබේ තාත්තා වෙලා හිටපු කෙනෙක්. හැබැයි යා වැඩ වරද්දගත්තා. මිත්‍රද්‍රෝහී වුණා. අද පිහිට වෙන්න කෙනෙක් නැහැ. ඔබටත් එච්චරයි වෙන්නේ ඔබ මිත්‍රද්‍රෝහී වුණොත්. එනිසා මේ දහම දැන් ඔබට තේරෙන්නට ඕනි බලෙන් කෙනෙකුට පවරන්න බෑ. මේ සනාතන සත්‍ය බලයෙන් කෙනෙකුට පවරන්න බෑ. ඇයි පවරන්න බැරි? මේ සත්‍ය අවබෝධ කරගන්නවා විනා සත්‍ය බලයෙන් කෙනෙකුට කාවත් දාන්න බෑනේ. බොරුවක් නම් නැවත කියා ඒක එයාගේ හිතට කාවත් දාන්න පුළුවන්. හැබැයි සත්‍ය එහෙම කාවත් දාන්න බෑ. සත්‍ය අවබෝධ කරගන්න යෝනිසෝ මනසිකාරයයි සතියයි අවශ්‍ය වෙනවා. සිහි කල්පනාවයි. ඉතින් මේ කාරණා හොඳට තේරුම් ගන්න. සමාන සුව දුක් ඇති මිත්‍රයාගේ ඊළඟ වටිනාම ලක්ෂණය තමයි ඒ පුද්ගලයාගේ තියෙන ධනය, තමා සතුව තියෙන ධනය, එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය ජීවිතම් පිස්ස අත්ධාය පරිච්ඡත්තං හෝති. ඔන්න සමාන සුව දුක් ඇති මිත්‍රයාගේ ලක්ෂණය. තමන්ගේ ජීවිතය උනත් පරිත්‍යාග කරනවා. කවුරු වෙනුවෙන්ද? යහළුවා වෙනුවෙන්. යහළුවා විපතින් බේර ගන්න. යහළුවා ආරක්ෂා කරන්න. ජීවිතය උනත් පරිත්‍යාග කරනවා. හැබැයි මිත්‍රත්වයේ නාමයෙන් මේ පව් වැඩවල් කරන්න නෙමෙයි ජීවිතේ පරිත්‍යාග කරන්නේ. මිත්‍රත්වයේ නාමයෙන් යහළුවා යහමග ගැනීම වෙනුවෙන් ජීවිතය උනත් පරිත්‍යාග කරනවා. යහළුවාව ආරක්ෂා කරන අපි හිතමුකෝ යහළුවා ගඟකට වැටිලා ගලාගෙන යනවා. සැබෑ මිත්‍රයෙක් නම් Tamanට පීනන්නත් පුළුවන් නම් එයාව ඒකාන්තයෙන් පැනලා බේර ගන්න බලනවා. ඒ බේර ගන්න හදද්දි තමනුත්
සමහරට ජල පහරට අහුවෙලා ගහගෙන ගියොත් අන්න ජීවිතය අතහරිනවා යාළුවා වෙනුවෙන්. මේක මගේ ජහලුවා වෙනුවෙන් මිත්‍රත්වයේ වෙනුවෙන් මිත්‍රත්වයේ නාමයෙන් මගේ ජීවිතේ මම අතහරිනවා කියලා. කවදාවත් එයා සංසාරේ ගිරි අගලකට වැටෙන්නේ නැහැ, වතුර වලක ගිලෙන්නේ නැහැ, අහසින් වැටුණත් පර්වතයකින් වැටුණත් එයාට පිහිටක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ දරිතෝ පබ්බතාතෝ වා රුක්ඛාතෝ පතිතෝ නරෝ චුතෝ පතිත්තං ලබති යෝ මිත්තානන්න දෝබති. ගහකින් ගලකින් වැටුණත්, වෙන යම් පර්වතයකින් වැටුණත්, වතුර වලකට වැටුණත්, කොතනකින් වැටුණත් එයාට පිහිටක් ලැබෙනවා, එයාව රැකෙනවා, එයා මැරෙන්නේ නැහැ, එයාගේ අතපා කැඩෙන්නේ නැහැ. එයා සංසාරේ මිත්‍රද්‍රෝහි වෙලා නැත්තම්. ඔන්න හිතලා බලන්න. එනිසා මේ සමාන සුව දුක් ඇති මිත්‍රයා කියන කෙනා ওই විදිහට තමයි තම යහළුවාට සලකන්නේ. කොහොමද? තමන්ගේ රහස් කියනවා, ඒ වගේම යහළුවගේ රහස් ආරක්ෂා කරනවා, ආපදාවකදී අතහරින්නේ නැහැ. ඒ වගේම ඕනම මොහොතක ජීවිතේ උනත් දන් දීලා මිත්‍රයා ආරක්ෂා කරනවා. ඒ ගුණ ධර්ම ඔබේ ජීවිතයේ තියෙනවා නම් ඔබ සමාන සුව දුක් ඇති මිත්‍රයෙක්. ඒවා නැත්තම් ඒවා ඇති කරගන්න බලන්න. මිත්‍රත්වයෙන් බැඳිලා, මෛත්‍රියෙන් බැඳිලා, කරුණාවෙන් බැඳිලා ජීවත් වෙන තව දින ගානයි තියෙන්නේ. ඒ පුංචි කාලේ රාගයෙන් බැඳිලා, වෛරයෙන් වෙලිලා, වෛරයෙන් ගිනි ඇවිලිලා එහෙම ජීවත් වෙන්න උවමනා නැහැ. අපි මිනිස් ලෝකෙට ආපි මිනිස්සු වන අපට මනුස්සත්වයේ නාමයෙන් මේ ධර්මය අවබෝධ කරගන්න පිළිවෙත් පුරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි, ධර්මයේ ස්වාක්ඛාතයි, සංඝ රත්නයේ සුපටිපන්නයි. ඒක සත්‍යයක්. ඒ සත්‍යයේ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා මම මෛත්‍රී කරනවා, ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති. මේ උතුම් බණපදය ඇසූ හැම දෙනාගේ ජීවිතවලට දුක් විපත් අනතුරු මගහැරේවා. හැම දෙනාම යහපත් මිතුරන් බවට පත් වේවා. ජීවිත සුවපත් වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාධු සාධු සාධු.